රසපියසට ආදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ මෙන්න මේ කෑමක් කොහොමද හදාගත්තේ කියලායි මම අද කියන්න යන්නේ. ප්‍රෙග්නන්ට් කෙනෙකුට දෙන්නයි මම මේ බත් එක ලෑස්ති කරගත්තේ. දැන් මුලින්ම මම චිකන් එක හදාගත්ත විදිහ කියන්නම්. චිකන් එකට ඉස්සෙල්ලා මම කහ කුඩු, ගම්බිරිස් කුඩු, මස් කරි ටිකක්, ලුණු කුඩු ටිකක් දාලා හොඳට කවලම් කරගන්නවා. කවලම් කරගෙන හොඳට පහේ ටික චිකන් ටිකට වදිනකම් මම ටිකක් වෙලා තියෙන්න අරිනවා මේක. හොඳට අත ගාගෙන තියෙනවා. මේ තියෙන්නේ මම අල ටිකක් තඹ ගත්තා. ලුණු ටිකක් දාලා තඹගෙන ඒක කෑලි වලට කපාගෙන මම තෙලේ බෙද ගන්නවා. රන්වන් පාට වෙනකන් තමයි මම මේක බෙදගන්නේ. අල තඹලා බෙදුමත් තමයි මම මේ හදාගන්න යන්නේ. දැන් ඒ ටික බෙදනකම් මම සේර කෑල්ලක් තලා ගත්තා චිකන් එකට. තව ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු බෙක් දෙකක්, කරපිංච ටිකක්, කුරුඳු පොතු දෙකක් විතර, කරාමණටි 3ක් 4ක්, බීලුණු ඩිංගක් ගත්තා මේ චිකන් එකට ඉතුරු කරලා ඉතුරු තව චුට්ටක් අරගෙන ගොරක කෑල්ලකුත් දාලා මම මේ ටික හොඳට තලා ගන්නවා. මේ තියෙන්නේ ඉතුරු ටික තක්කාලි ගෙඩියක් මම කපාගෙන තිනවා. ඉතුරු බීලුණු ටිකයි අර කොටාගත්ත මිශ්‍රණය, රම්පේ කරපිංච, සේර, අම්මිරිස් ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. දැන් මම මේ මිරිස් ටිකක් බෙද ගන්නයි හදන්නේ. මිරිස් කුඩු 3-5 කුඩු ලුණු කුඩු දාලා මේ ටිකක් වෙලා මම බෙද ගන්නවා. ලුණු කුඩු ටික එකතු කරේ සැරේනවා අඩු වෙන්න. ඒ ගානට එනකම් මම ඒ ටික බෙද ගත්තා. දැන් තෙල් ටිකක් ලිපේ තියලා මම තලාගත්ත මිශ්‍රණය මේකට දානවා. දැන් ඉතුරු බීලුණු ටිකත් මම මේකටම දා ගන්නවා තෙලට. ඉතුරු කුරුඳු පොත්තුකුත් මම මේකට දැම්මා. තලාගත්ත සේර කෑල්ලත් එකතු කරගත්තා. දැන් මම බෙදගත්තු පහේ ටික මේකට දා ගන්නවා. ඒක කවලම් කරලා අර චිකන් ටික එකතු කරලා හොඳට මේ ටික දැන් කවලම් කරගන්න. මම මේකට දැන් තක්කාලි ගෙඩියත් එකතු කරගන්නවා. ඒක එකතු කරලා කවලම් කරලා ටික වෙලාවකට පස්සේ තමයි මේ තියෙන්නේ. ටික වෙලාවක් තින්නලා තමයි මම වතුර ටිකක් එකතු කරන්නේ. දැන් මේ ටික මෙහෙමම හදා ගන්නවා. මේ තියෙන චිකන් එක ටික වෙලාවකට පස්සේ දැන් මේ තියෙන්නේ. දැන් හොඳට චිකන් එක හැදිලා තියෙන්නේ. මේ වෙලාවේ මම රම්පේ කෑලි 2යි කරපිංච ඩිංගු එකතු කරනවා. දැන් අපේ චිකන් එක හැදලා ඉවරයි. මේ ගානට වෙනකොට මම මේක බා ගන්නවා. දැන් බෙදුමට ඕනි කරන ලුණු ගෙඩි දෙකක් මම මේ විදිහට කපාගෙන දැන් තෙල් ටිකක් ලිපේ තියලා ලුණු ටික මම බෙද ගන්නවා. මේ බෙදුමට මම රම්පේ කැබලි දෙකකුයි කරපිංචයි කුරුඳු පොතුයි එකතු කරනවා. අමිරිස් කරලා 2-3කුත් එකතු කර ගන්නවා. දැන් ඩිංග වෙලාවකට පස්සේ කෑලි මිරිස් ගම්බිරිස් කුඩු දාලා හොඳට කවලම් කර ගන්නවා. මේ ටික තව ඩිංගක් මම බෙද ගන්නවා. මොන ගානට වගේ බෙදුනට පස්සේ අල කෑලි ටික මම එකතු කරලා හොඳට කවලම් කර ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත බෙදුම. දැන් ඒකත් හරි. මේකට මම පරිප්පු උකුත් හදා ගන්නවා. ඒකත් ලෑස්ති කරලා ඔක්කොම ටික දාලා මම ලිපේ තියුවා. පරිප්පුවට කිරි දාලා දැන් මේ විදිහට පරිප්පු එකත් ලෑස්ති කරගත්තා. තව සලාඩ් එකට මම මේ පිපිඤ්ඤා ටික කපා ගන්නෙ. සලාඩ් කොලත් දා ගන්නම් මම මේකට. පිපිඤ්ඤා, බීලුණු බෑයක්, තක්කාලි ගෙඩියක්, සලාඩ් කොල ඔක්කොම කපාගෙන ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, කිරි පොල් කිරි වලින් මේ සැහැන්දක් වගේ එකතු කරලා මම මේක හොඳට කවලම් කරගත්තා. මේකට තමයි ගොටු කළ සම්බෝලකුත් හදා ගන්නවා. පොළුයි, රතු ලුණුයි, අම්මිරිසුයි, දෙහි බෑයකුයි දාලා මම මේක කවලම් කරගන්නවා. මම කැකුළු හාල් තමයි උයාගත්තේ. දැන් බත් එකත් ඉදිලායි තියෙන්නේ. දැන් බෙදා ගන්නයි තියෙන්නේ බත් එක්ක කෙසෙල් කොලයකට. මම මේ වගේ බත් එක බෙදා ගන්නවා. ඇත්තටම මම මේක හදාගත්තේ මම පබරන් ටිකකුත් බෙදගත්තා. සලාදේ මේකට දාන්න බැරි හින්දා මම සලාදේ වෙන කප් එකකට දා ගන්නවා.
මම මේක හැදුවේ හවස් වෙලාවක අපේ නෑනට දෙන්න තමයි හැදුවේ. එයා ප්‍රෙග්නන්ට් කෙනෙක්. ඒකින්ද එයාට කෑම එකක් දෙන්න මං හදාගත්තේ. ඉතින් මං හදාගත්තු බත් එක සලාද ටික මම වෙනම කප් එකකට දානවා. පපරන් ටිකත් මම වෙනම දාගත්තේ. මේක ඔතලා ගිනි දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඒත් එක දිගටම රැඳී සිටින්න.